රයිට්. අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ 2024 අවුරුද්දේ ඇවිල්ලා තියෙන සරල රේඛා වෘත්තයට අදාළ රචනා ගැටලුව විසඳන විදිය. රයිට්. ඔයගලන් ප්‍රශ්න හොයාගන්න අමාරු නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එකක් දාලා තියෙනවා අපේ Telegram group එකේ. ඒකට සම්බන්ධ වෙලා ප්‍රශ්න බලා ගන්න පුළුවන්. ඒතර සරල රේඛාව සහ වෘත්තය කියන කොටස මේකේ අර සරල රේඛාවෙන් පටන්ගෙන වෘත්තයෙන් අවසන් වෙච්ච කොටස මේ ගානක් තියෙන්නේ. ඒ නිසා අපි සම්පූර්ණ ගානම එකම වීඩියෝ එකකින් ඩිස්කස් කරන්නයි ලෑස්ති වෙන්නේ. හරි. බලමු. ගාන හොඳට කියවන්න. මුලින් පොඩ්ඩක් මතක් කරන්න ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා ඉවරලා මේකේ තියෙන ප්‍රශ්න, ඒ කියන්නේ ඔයාලට මොනවද තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් හරි නැත්තම් මේක හදන්න තව විදිහක් තියෙනවා වගේ ඔයාලට හිතුනොත් හරි මොනවා හරි ඕනම දෙයක් ඔයා හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ ගැන අදහසක් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒතකොට තවත් කවුරු හරි આવොත් එහෙම ඒගොල්ලන්ට ඒක බලලා ඉවරලා මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් එයාටත් ඒ ප්‍රශ්නේ මෙවිලා තිබ්බොත් ඒක විසඳ ගන්න පුළුවන්. හරි. ඒකත් එහෙමයි. ඒ වගේම වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න. එතකොට ඒගොල්ලන්ටත් මේක ඉගෙන ගන්න පුළුවන්, මේ හදන විදිය දැනගන්න පුළුවන්. රයිට්. අපි හදන්න ගමු ගාන 2024 අවුරුද්දේ ඇවිල්ලා තියෙන සරල රේඛාව වෘත්තයේ ගැටලුව. සාමාන්‍යයෙන් මේ ගාන අහන්නේ ඇප්ලයිඩ් එකේ PO එකේ මේ 16 වෙනි ප්‍රශ්නේ විදියට. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය ප්‍රශ්නෙට කලින් ප්‍රශ්නේ. රයිට්. අපි හදන්න ගමු 2024 අවුරුද්දේ සරල රේඛාව වෘත්තයේ ගාන. හරි. ගාන හොඳට කියවන්න. කියලා ඉවර රූප සටහනක් දාගන්න. අපිට කියනවා A කියලා ලක්ෂයක් දීලා තියෙනවා සහ B කියලා ලක්ෂයක් දීලා තියෙනවා. A සහ B මේවයයි ගනිමු. මෙහි සිම්පල් AB කියලා කියන්නේ මෙන්න මෙහෙම දීලා තියෙනවා. මේකෙන් කියන්නේ AB A, B නේ. A සහ B කියලා කියන්නේ තාත්වික සංඛ්‍යා පද්ධතියට අයත් කියලා. තාත්වික සංඛ්‍යා වෙනවා කියලා තමයි කියන්නේ. මේකෙන් කියන්නේ අයත්වේ කියන එක. හරි. මේකෙන් කියන්නේ තාත්වික සංඛ්‍යා කියන එක. ඒව නිකන් දැනගන්න මතක් කරන්න කිව්වේ. රයිට්. AB කියලා කියන්නේ තාත්වික සංඛ්‍යා 10 5 3 2 1 ඍණ භාගේ ධන භාගේ ඔය වගේ ඍණ බිඳුව ඕනයක් ගන්න පුළුවන්. රයිට්. AB රේඛා ඛණ්ඩයේ L ලම්බ සමච්ඡේදකේ සමීකරණය මේක බව දී ඇත. සිම්පල් AB අහනවා. රයිට්. අපිට AB කියලා රේඛාවක් දෙනවනේ. අපි AB කියන රේඛාව වැඳ ගනිමු. AB කියන රේඛාව වැඳ ගන්නවා. හරිද? A ගේ ඛණ්ඩාංක දෙනවා ඒගොල්ලෝ 1,2 කියලා. AB කියලා රේඛාවක් තියෙනවා. ඔය A ගේ ඛණ්ඩාංක දීලා තියෙනවා ඒගොල්ලෝ 1,2 කියලා. B ගේ ඛණ්ඩාංක ඒගොල්ලෝ දීලා තියෙනවා සිම්පල් A, සිම්පල් B කියලා. දැන් අපිට කියනවා AB රේඛා ඛණ්ඩයේ L ලම්බ සමච්ඡේදකයේ සමීකරණය මේක බව දීයද? හරි. මේ AB කියන එක්කෙනාගේ ලම්බ සමච්ඡේදකයේ L. ලම්බ සමච්ඡේදකය කියන්නේ කවුද? හරි මේ AB ගේ මධ්‍ය ලක්ෂයෙන් AB ට ලම්බක වඳින රේඛාවට කියනවා එයාගේ ලම්බ සමච්ඡේදකය කියලා. හරි. වචන වලින් අල්ලගන්න. ලම්බ සමච්ඡේදකය. ලම්බයි කියලා කියන්නේ මේ රේඛාවට ලම්බ වෙනවා. කියන්නේ අංශක 90ක් වෙනවා මේ දෙන අතර කෝණය. සමච්ඡේදන වෙනවා කියන්නේ සමච්ඡේදන කියන්නේ එකින් එකට සමානව. ඒ කියන්නේ හරි මැදින් ගමන් කරනවා කියන එක. රයිට්. මෙයා එල්ලු. එයාගේ සමීකරණය දෙනවා x ධන y ඍණ y සමාන x ධන y ඍණ 4 සමාන බිඳුවයි කියලා. ඒ කොහොම එකක් දීලා තියෙනවා. රයිට්. සිම්පල් AB අහනවා. බලමු. කොහොමද හොයන්නේ? මේ රේඛාව සහ මේ රේඛාව එකින් එකට ලම්බකයි කියන එක අපිට එක පොයින්ට් එකක්. හරි. අපි දන්න දේවල් ටික කරමු. දන්න දේවල් ඇසුරෙන් ගාන හදාගෙන. රයිට්. මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ AB නේ. හරි. ඛණ්ඩාංගයක් අහන්නේ. බැලූ බැල්මට මට පේනවා මෙහෙම දෙයක්. මේ රේඛා දෙක එකින් එකට ලම්බක බව මට පැහැදිලි. ඒක නිසා මම මෙයාගේ අනුක්‍රමණය සහ මෙයාගේ අනුක්‍රමණය ලියා ගන්නවා. මං AB ගේ අනුක්‍රමණයට ගන්නම් M1 කියලා, L කියන එක්කෙනාගේ අනුක්‍රමණය M2 කියලා ගන්නවා. හරිද? ඒ දෙක හොයාගෙන ඉමු. M1 කියන එක්කෙනා මට ලියන්න පුළුවන් කොහොමද? ලක්ෂ දෙක ඛණ්ඩාංග දන්නවා නම් ඒ රේඛාවේ අනුක්‍රමණය ලියන්න පුළුවන් y ඛණ්ඩාංග වෙනස බෙදීම x ඛණ්ඩාංග වෙනස. y ඛණ්ඩාංග වෙනස බලමු. දෙකෙන් අඩු කරනවා b. එතකොට 2 ඍණ b. බෙදනවා x ඛණ්ඩාංග වෙනස 1 ඍණ a. මේ පැත්තේ නම් y ඛණ්ඩාංගය අර අඩු කරන්නේ x ඛණ්ඩාංග වල මේකෙන් මෙයා අඩු කරන්න ඕන. M1 එක හෙව්වා. ඊට පස්සේ M2 එකත් අපි ලියා ගන්න පුළුවන්. M2 කොහොමද ලියන්න පුළුවන්? M2 කියන එක නම් ලක්ෂ දෙකක් ඛණ්ඩාංග දන්නේ. හැබැයි යාගේ සමීකරණය දීලා තියෙනවා. සමීකරණය දන්න වෙලාවට සමීකරණය හරහා අනුක්‍රමණය ලියා ගන්න පුළුවන්. මම මෙතනම ලියන්න ඕන. ඍණ x වල සංගුණකයේ බෙදීම y වල සංගුණකයේ. ඒතකොට ඍණ 1 බෙදීම 1 කියලා නෙන්නේ. කියන්නේ ඍණ 1ම තමයි. ඒක මෙතනින් ඕන ලියා ගන්න. රයිට්. හරි. අපි දන්න දේ කරමු. මේ රේඛා දෙක එකින් එකට ලම්බක නිසා රේඛා දෙක එකින් එකට ලම්බක බැවින් ඒගොල්ලන්ගේ අනුක්‍රමණ වල ගුණිතය ඍණ එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ M1 M2 ගේ ගුණිතය ඍණ එකක් වෙන්න ඕනේ.
ආදේශ කරනවා. M1 කියලා කියන්නේ 2 ඍණ B බෙදීම 1 ඍණ A. M2 කියලා කියන්නේ ඍණ 1 සමානයි ඍණ 1. මෙයාට වරන් දාන්න ඕනේ. හරි. මේ ඍණට ඍණ කැපෙනවා. ඒතර ගානපත් වෙනවා මම පහලින්ම ලියන්න. ගානපත් වෙනවා 2 ඍණ B බෙදීම 1 ඍණ A සමානයි 1 කියලා. හරස් ගුණ කරමු 2 ඍණ B සමානයි 1 ඍණ A. සියලු A පද මෙහෙට ගමු. මෙයා මෙහෙට ඇති ධන A වෙනවා. A ඍණ B වෙනවා. මේ දෙක එහාට පැත්තට ගෙනියමු. එතකොට එකත් එක සුළු වුණාම 1 ඍණ 2 කියලා කියන්නේ ඍණ 1යි. මෙයාට අංක 1 වගේ දානවා. හරි. ඔන්න ඔහොම එකක් ආවා. හරි. ඔන්න AB අඩංගු එක සමීකරණයක් ආවා. දැන් අපෙන් AB නේ අහන්නේ. AB ව හොයන්න නම් නොදන්න පද දෙකක් වන්නේ සමීකරණ දෙකක් ඕනේ. ඔන්න එක සමීකරණයක් ආවා. කොහොමද ආවේ? අපි දන්න තර්ක වලට ප්‍රකාශන ලියාගෙන යනවා. මේ දෙන ලම්බක නිසා එකක් ලියාගෙන යනවා. එතකොට A ඍණ B සමානයි ඍණ 1 කියලා එකක් ආවා. හරි. තව සමීකරණයක් ඕනේ. බලමු තව ක්‍රමයක් මොකක් හරි තියෙනවද කියලා. හරි. මෙයාගේ සමීකරණය දන්නවා. හරි. දැන් ලම්බකයි කියන තර්කේ හරි. සමච්ඡේදන වෙනවනේ. ඒ කියන්නේ මේ කොටස සමානයි නේද? තව විදිහකට කිව්වොත් මේ තියෙන්නේ AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය නේද? එයාව M කියලා ගමු. එයාව M කියලා ගමු. මේ තියෙන්නේ AB ගේ මධ්‍ය ලක්ෂ්‍ය. අන්න මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක ලියුවොත් මෙතන කොහොම හරි ඛණ්ඩාංක හොයාගත්තොත් ඒ M කියන පොයින්ට් එක මේ L කියන සරල රේඛාව මත පවතිනව නේද? මෙයාගේ ඛණ්ඩාංක හොයාගනිමු. M ගේ ඛණ්ඩාංක අපි ලියා ගන්න බලමු කොහොමද? x ඛණ්ඩාංක දෙක එකතුව බෙදෙනවා දෙකෙන්. ඒ කියන්නේ a ධන 1 බෙදෙනවා දෙකෙන්. y ඛණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදෙනවා. b ධන 2 බෙදීම දෙකයි. m කියලා කියන්නේ ab ගේ මධ්‍ය ලක්ෂ්‍ය. හරි. අපි ඔකත් නිකන් ලියලා තියමු. ab ගේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි ab ගේ මධ්‍ය ලක්ෂ්‍ය ab හි මධ්‍ය ලක්ෂ්‍ය m ලෙස ගනිමු. එහෙනම් m ගේ ඛණ්ඩාංක අපි ලියන්න පුළුවන් නේද? මධ්‍ය ලක්ෂ්‍ය ඛණ්ඩාංක ලියන්න පුළුවන් x ඛණ්ඩාංක දෙකේ එකතුව බෙදනවා දෙකෙන් y ඛණ්ඩාංක දෙක එකතුව බෙදනවා දෙකෙන්. ඔන්න ඔහම ලියන්න පුළුවන්. රයිට්. ඔන්න m ගේ ඛණ්ඩාංක ලියාගත්තා. දැන් m කියන එක නා මේ l කියන රේඛාව මත පිහිටන නිසා මෙයාගේ ඛණ්ඩාංගමගේ මේ සමීකරණය තෘප්ත වෙන්න ඕනේ නේද? එතනින් දාලා තව සමීකරණයක් ගන්න පුළුවන්. මම ලියනවා මෙහෙම. m L මත පිහිටන බැවින් M හි ඛණ්ඩාංග මගින් L සමීකරණය තෘප්ත විය යුතුය. රයිට්. මම M ගේ ඛණ්ඩාංග ආදේශ කරනවා අරකේ. කාගේද? x ධන y ඍණ 4 සමානයි බිඳුවේ. x ට දානවා a ධන 1 බෙදීම 2. y ට දානවා b ධන 2 බෙදීම 2. මෙතන ඍණ 4 සමානයි බිඳුව. රයිට්. සියලු පද දෙකෙන් ගුණ කරමු. එතකොට මෙතනින් එනවා a ධන 1, මෙතනින් එනවා b ධන 2. මෙයා දෙකෙන් ගුණ ඍණ 8යි. මෙයා දෙකෙන් ගුණ බිඳුවම තමයි. මෙතන a ධන b එකට ලියා ගන්නවා. 2 1 එකතු වුණොත් 3යි. 3ෙන් අඩු වෙනවා 8ක්. ඍණ 5යි. ඍණ 5 හැම පැත්තට ගෙනියමු ධන 5යි. මෙයාට අංක 2 වගේ ගන්නවා. බලන්න නොදන්න පද දෙකයි සමීකරණ දෙකයි සමගාමී විදිහට විසඳමු. මොකද කරන්න පුළුවන්? 1 2 එකතු කරනවා. AB නේ ඕනේ. 1 2 එකතු කරොත් ඍණ B ට ධන B කැපිලා අයින් වෙලා යනවා. A 1 1 එකතු කරනොත් 2 A වෙනවා. දකුණු පැත්තෙන් 5යි ඍණ 1 එකතු කරනොත් 4ක් වෙනවා. A සමානයි 2යි කියලා එනවා. ඕක ආදේශ කරමු අපි කැමති එක. 2 ආදේශ කරමු. A ට දානවා 2. ඒතර B ට අපිට උත්තරයක් එනවා 3යි කියලා. එහෙනම් AB ගේ ඛණ්ඩාංක අපි හෙව්වා. AB ගේ ඛණ්ඩාංක හෙව්වා අපි. ඒ කියන්නේ B කියන එක්කෙනාගේ ඛණ්ඩාංක AB නේ වෙන්නේ. A කියන්නේ 2යි B කියන්නේ 3යි. ඔන්න AB කියන දෙන්නව අපි හෙව්වා. රයිට්. ඔන්න ඒගොල්ලෝ කියන කතන්දරේ පළවෙනි කොටස අපි හැදුවා. සිම්පල් A සහ සිම්පල් B හෙව්වා. හරි. වීඩියෝ එක නතර කරලා උතන්ට එනකල් දාගන්න ඕන ටික අඩුපාඩු තියෙන ටික හදාගන්න අපි ඊළඟ කොටසට යන්න කලින්. රයිට්. මම බෝඩ් එක මකන ඔතනින් එහාට හදාගෙන යන්න. හරි. රයිට්. දැන් A අකුරයි B අකුරයි හොයලා තියෙන්නේ. ඒ දෙක ඔතනින් ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් 2 3 කියලා. හරි. A ටයි B ටයි 2යි 3යි කියලා පාවිච්චි කරන්න පුළුවන් ඔතනින් ඉස්සරහට ගාන හදාගෙන යද්දි. අපි ගානේ හොයන දත්ත එතනින් ඉස්සරහට හදාගෙන යද්දි ගාන පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඕනම ගානක් එහෙම තමයි.
එතකොට b ගේ කණ්ඩාංග 2 3 කියලා ආවේ. b ගේ කණ්ඩාංග 2යි 3යි කියලා ආවේ. දැන් ගාන ඉස්සරහට කියවනවා මම. අපිට කියනවා c කියලා ලක්ෂයක් තියනවලු 3,1 කියලා. c ලක්ෂය l රේඛාව මත පිහිටන බව පෙන්නා ACB කෝණයක් අහනවා. රයිට්. හරි. c කියලා කෙනෙක් l මත පිහිටනවලු. c කියන එක්කෙනා l මත පිහිටනවලු. එයාගේ කණ්ඩාංග 3 එකලු. පිහිටන බව පෙන්වන්න කියලා කියන්නේ. හරි. අපි දන්නවා යම් ලක්ෂයක් යම් රේඛාවක් මත පිහිටන බව පෙන්වන්න කිව්වොත් මොකද කරන්නේ? යම් ලක්ෂයක් යම් රේඛාවක් මත පිහිටන බව පෙන්වන්න කිව්වොත් එම ලක්ෂයේ කණ්ඩාංග මගින් ඒ රේඛාවේ සමීකරණ තෘප්ත කරනවා කියලා පෙන්වන කර නේද? මේ ලක්ෂය මේ රේඛාව මත පිහිටනවා නම් මේ රේඛාවේ සමීකරණ මේ කණ්ඩාංග ආදේශ කරාට පස්සේ තෘප්ත වෙන්න බෑ. එහෙනම් මේ කණ්ඩාංග මගින් සමීකරණ තෘප්ත වෙනවා කියලා පෙන්වනවා. හරි. එහෙනම් මම ලියනවා මෙහෙම 3,1 මගින් සමීකරණය L සමීකරණ L රේඛාවේ සමීකරණය තෘප්ත වන බව පෙන්වීම. හරි. ඒක නිකන් ඔයගලන්ට තේරුම් ගන්න ලියුවේ එක්සෑම් එකේදී ලියන්න ඕනේ නැහැ. හරි. එහෙනම් මොකද කරන්නේ? L රේඛාවේ සමීකරණය ගන්නවා. මොකද්ද රේඛාවේ සමීකරණය? x ධන y ඍණ 4 සමානයි බිඳුව. x ධන y ඍණ 4 සමානයි බිඳුව. right. මම ඕකේ වම් පැත්ත ගන්නවා. left hand side එක ගන්නවා. left hand side කියන්නේ x ධන y ඍණ 4 නේ. තෘප්ත වෙනවා කියලා පෙන්වනවා මොකද්ද කරන්න ඕනේ? අපි 3,1 ආදේශ කරනවා. 3,1 ආදේශ කරනවා. x ට දාන්න 3 y ට දාන්න 1. ඒක ඍණ 4යි. 3 1යි 4යි 4 ඍණ 4 කියලා කියන්නේ බිඳුව. එහෙනම් right hand side එක ගෙනව නේද? එහෙනම් අපිට කියන්න බලන්න එම නිසා 3,1 මගින් L හි සමීකරණය තෘප්ත වේ. L හි සමීකරණය තෘප්ත වේ. එහෙනම් අපිට කියන්න බලන්න එම නිසා C ඒ කියන්නේ 3,1 ලක්ෂය නැත්නම් 3,1 C කියන පොයින්ට් එක ලක්ෂය C ලක්ෂය L රේඛාව මත පිහිටයි. L රේඛාව මත පිහිටයි. right. ඔන්න C කියන එක නා L මත පිහිටනවා කියලා අපි පෙන්වුවා. ওই ටිකක් දාගන්න. ওই ටිකක් දාලා අපි නැවතත් බෝඩ් එක මකන්න යන්නේ. හරි. කොටසෙන් කොටස ඉවර වෙද්දී අපි බෝඩ් එකේ ඉඩ අරගෙන පැහැදිලිව හදන්න යන්නේ. හරි. දාගන්න මොන හරි දෙයක් තියෙන එක. තව තියෙනවනේ. ඊට පස්සේ කියනවා ACB කෝණය අහනවා. ආයකත් හදමු උතන ඉඩ තියෙන නිසා. ACB කෝණයක් අහනවා බලන්න. ACB කියන්නේ කවුද? අපි පොඩ්ඩක් ත්‍රිකෝණය අඳගමු. මේ M කියන එක්කෙනාව ඔහොම තියන්නත් පුළුවන් කමක් නැහැ. A කියන්නේ මෙතන. හරි. C කියන්නේ මෙතන. හරි. B කියන්නේ මෙතන. ආය යා කරගමු පොඩ්ඩක්. ඔන්න ඔහොමනේ තියෙන්නේ. ACB කෝණය අහනවා. මෙන්න මේ කෝණය නේද අහන්නේ. ඔන්න ඔය කෝණය අහන්නේ. හරි. දැන් තේරුම් ගන්න මම මේ කියන දේ චුට්ටක්. මම මේ කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. හරි. දැන් මේ C ලක්ෂයේ කණ්ඩාංග දානවා. මෙතන කෝණයනේ අහන්නේ. ඔතන කෝණය අහන්නේ. අපිට ඔක දෙවිදියකට හදන්න පුළුවන්. මම එක විදියකට හදන්න අනිත් විදිය කියන්නම්. හරි. මම එක විදියකට හදලා ඉවරලා පස්සේ දෙවෙනි ක්‍රමය කියන්නම්. දෙකම එකපාර ගියොත් පැටලෙන නිසා. හරි. දැන් මෙතන කෝණයනේ ඕනේ. මේ කෝණය ඕනේ. ඒකනේ ACB කියලා කියන්නේ. ACB කියලා අහන්නේ අපෙන්. ACB අහන්නේ. ACB නේ අහන්නේ. ඒ කියන්නේ මේ කෝණය අහන්නේ. හරි. දැන් ඔය සම්පූර්ණ කෝණය හොයාගන්න නම් ලොකු අදහසක් නෑ අපිට. මේ මම මෙහෙම දෙයක් කරනවා. මේ AB ගේ ලම්බ සමච්ඡේදක නේද මේ තියෙන්නේ. එයාගේ මේ ශීර්ෂය ඒ ලම්බ සමච්ඡේදක නිසා මේ ශීර්ෂය හරි දෙකට මැදින් බෙදනවා. එතකොට මේ කෝණයක් මම දාගන්නම් θ කියලා. මේ කෝණයක් θ කියලා දාගන්නම්. මෙයක් θ වෙනවා. අපි θව හොයාගත්තා නම් හරි නේද මොනවා හරි විදිහකට. θව හොයාගත්තොත් මම මේ සම්පූර්ණ කෝණය 2යි θ කියලා ලියන්න පුළුවන් නේද මට? θව හොයාගත්තොත් සම්පූර්ණ ACB කෝණය 2යි θ කියලා ලියන්න පුළුවන්. ඒතකොට දැන් ACB කෝණය කියලා කියන්නේ 2යි θ. හරි. θව හොයාගන්න එක තමයි මේ වෙලාවේ මගේ අරමුණ. හරි. දැන් මම කියන්නම් ඇයි 2යි θ කියන එක නා එකපාරම හොයන්න බැරි. ඒවා අන්තිමට කියන්න. ඉස්සෙල්ලා බලාගෙන ඉන්න ගාන හදලා ඉවරනවා. හරි. θ ගන්නවා. හරි. θ ගත්තොත් මෙන්න මේ රේඛා දෙක බලන්න. මේ රේඛාව සහ මේ රතු පාටින් අඳපු රේඛාව. ওই රේඛා දෙක එකින් එකට ඡේදනය වෙලා තියෙන්නේ. අපි ඉගෙන ගන්නවා නේද තියරි එකක් මෙන්න මෙහෙම. රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වෙද්දී
මෙයාගේ අනුක්‍රමණය m1 නම් මෙයාගේ අනුක්‍රමණය m2 නම් රේඛා දෙක එකිනෙකට ඡේදනය වෙද්දී ඒගොල්ලෝ ඡේදනය වෙන තැන සුළු කෝණයේ tan අගේ ලියන්න පුළුවන් m1 ඍණ m2 බෙදීම එක දන m1 m2 ගේ මාපාංකය කියලා. තේරුණාද? ඔන්න ඔහම ලියන්න පුළුවන්. එහෙම වුණොත් මේ රේඛාව සහ මේ රතු පාට රේඛාව අතර සුළු කෝණය තමයි θ කියන්නේ. ඒ ඇසුරෙන් tan θ ට සම්බන්ධ ලියලා θ අපිට හොයාගන්න පුළුවන්. හරි. ඇයි එහෙනම් දැන් පැහැදිලිද මේ 2යි θ කියන එක න එකපාර හොයන්න බැරි. දැන් ඔයාලට හිතන්න පුළුවන් මේ රතු පාට රේඛා දෙක අරගෙන අර සීන් එක කරා නම් මේ කෝණය කෙලින් වෙනවනේ කියලා. බෑ. ඇයි ඒ? අපි කතා කරන්නේ θ සුළු කෝණයක් වෙද්දි විතරයි මේ සම්බන්ධය. එතකොට මෙතන තියෙන්නේ මහා කෝණයක්. ඒ නිසා මේ කෝණ දෙකම එකපාර අරගෙන 2යි θ ට ප්‍රකාශය ලියන්න බෑ. පැහැදිලිද කියලා හිතනවා. ඒ කියන්නේ මේ රතු පාට රේඛා දෙක අරගෙන ඒගොල්ලන්ගේ අනුක්‍රම ඇසුරෙන් ඕකේ කෝණය හොයන එක නිර්වද්‍ය නෑ. ඒකනේ මෙයාව ලම්බ සමච්ඡේදන වෙන නිසා කෝණ දෙක එකිනෙකට සමාන නිසා මේ දෙන්න හොයලා පස්සේ එන උත්තරේ දෙකෙන් ගුණ කරලා ගන්න. හරි. එහෙනම් මේ වෙලාවේ මම මෙයාව හොයනවා. ඒ වෙලාවේ θව හොයන්න යන්නේ මෙන්න මේ තියරි එකට අනුව. රේඛා දෙක එකිනෙකට ඡේදන වෙද්දී ඒ ඡේදන වෙන ලක්ෂ්‍ය ළඟ තියෙන සුළු කෝණයේ tan අගේ හොයන විදිහට. හරි. බලන්න මම මෙයාව හොයන්න යන්නේ. එයාව හොයන්න නම් බලන්න මේ රේඛා දෙක සලමු මේ කළු එක සහ රතු එක. ඒගොල්ලන්ගේ අනුක්‍රමණ දැනගෙන ඉන්න ඕනේ. මම මේ රතු පාට එක්කනාගේ අනුක්‍රමණය ගන්නම් MAC කියලා. AC රේඛාවනේ. ඒක නිසා MAC කියලා ගන්නවා. ඒතකොට විශේෂයෙන් ආය හඳුන්වන්න යන්න ඕනේ නැහැ. L ගේ අනුක්‍රමණය නම් දන්නවා ඍණ 1යි කියලා. හරි. නැත්නම් මෙයාටත් අපි M3 වගේ ගමුනේ. ඒතකොට ලේසි. M3 වගේ ගමු. right. M3 කියන එක අපි ගන්නවා M3 කියලා ගන්නෙ. ඒක පොඩ්ඩක් ලියන්න වෙනම. AC හි අනුක්‍රමණය AC අනුක්‍රමණය සමානයි M3 ලෙස ගනිමු. හරි. M3 කියන එක නම් අපි ලියන්න පුළුවන් කොහොමද? ඉස්සෙල්ලා අනුක්‍රමණය දෙක ගහන් ඉන්න බෑ. මේ ලක්ෂ්‍ය දෙකේ කණ්ඩාංග දන්නවා. කණ්ඩාංග දන්නවනම් අනුක්‍රමණය ලියන්න පුළුවන්. y කණ්ඩාංග වෙනස බෙදනවා x කණ්ඩාංග වෙනස. y කණ්ඩාංග වෙනස දෙකෙන් එකක් අඩු කරනවා. බෙදනවා x කණ්ඩාංග වෙනස. එකෙන් අඩු කරනවා 3. ඒතර M3 සඳහා අපිට උත්තරයක් එනවා. උඩින් එනවා 1යි යටින් එනවා ඍණ 2යි. ඒ කියන්නේ M3 කියලා කියන්නේ ඍණ භාගයයි කියලා එනවා. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය අපිට එනවා ඍණ භාගයයි කියලා. එයාගේ අනුක්‍රමණයක් දන්නවා M2 කියලා කියන්නේ මෙයා එයාගේ අනුක්‍රමණයක් දන්නවා. එහෙනම් ඒ අතර සුළු කෝණයේ tan අග අපිට ලියන්න පුළුවන් කොහොමද? ඕක කෙනෙකුට අපැහැදිලි නම් ඕක මම එළියට ඇඳලා ආරම්භ පෙන්නනවා. ඔන්න ඔය වගේ ගන්න තියෙන්නේ. මේ තියෙන M3 සමානයි ඍණ භාගයයි. ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා. ඔය තියෙන M2 සමානයි ඍණ 1 කියන එක නා. මෙතන කෝණේ θ. ඔන්න ඕක තමයි හොයන්න යන්නේ. හරි. ඕක කොහොමද හොයන්න පුළුවන් ඉතින්? අපි ලියනවා tan θ සමානයි මාපාංක කැමති එකෙන් ලියමු m2 ඍණ m3 බෙදීම 1 ධන m2 m3 කියලා ලියන්න පුළුවන්. මෙතන පේනව නේද බෝඩ් එකේ? චුට්ටක් ඉන්න පේනවද බලන්න. ඔව් පේනවා එතන. හරි. දැන් ඕකට ආදේශ කරමු. මම බෝඩ් එකේ මේ යට ටික චුට්ටක් මකා ගන්නම් අර කලින් හදපු එක. එතකොට එකපාරම සුළු කරගෙන යන්න පුළුවන්. right. ඔය හදාගෙන යද්දි මොනවා හරි ප්‍රශ්න තියෙන ඒවා තියෙනවා නම් ඒ වෙලාවෙම කමෙන්ට් එකක් දාලා එන්න. right. අපි හදන්න ගමු. දැන් මේකට ආදේශ කරමු. tan θ සමානයි. මාපාංක දාගමු. බෙදීමත් ලියාගමු. m2 කියලා කියන කවුද? ඍණ 1යි. එකෙන් අඩු කරනවා m3 ව. m3 කියලා කියන්නේ ඍණ භාගයයි. ඊට පස්සේ යට 1 ධන m2 කියලා කියන්නේ ඍණ 1යි. මෙයා ඍණ භාගයයි. වරහන් දාන්න. tan θ සමානයි. මෙතන ඍණයි ධන වෙනවා පොදු හරය දෙකක් ගමු. මෙයා ගුණ වෙනවා දෙකෙන්. ඒතකොට ඍණ 2යි. මෙතන ධන 1යි. ඍණ 2ට ධන 1ක් එකතු වෙනවා ඍණ 1යි. මෙතන ඍණයි ධන වෙනවා. මෙතනින් එතකොට ගුණ වුණාට පස්සේ භාගයක් එනවා. පොදු හරය දෙකක් ගත්තොත් එතන මෙයා දෙකෙන් ගුණ වෙනවා 2 1යි 3ක් වෙනවා. ඔහොම වෙන්නේ. උඩ ඉන්න පල්ලගෙනාට පල්ලේ ඉන්න පල්ලගෙනා කැපෙනවා. tan θ ට අපිට උත්තරයක් එනවා. උඩින් ඍණ 1 යටින් 3. එයාගේ මාපාංකය. ඍණ සංඛ්‍යාවක මාපාංකය කියලා කියන්නේ මාගේ ධනාගේ එනවා. ඒතර tan θ සමාන 3 1යි කියලා එනවා. දැන් අපිට ඕනේ θ නේ. θ කියන්නේ කවුද? θ කියන්නේ tan inverse 1/3. අපි tan inverse 1/3 අගයක් නිශ්චිතව දන්නේ නැහැ. කැල් එක පාවිච්චි නොකර. ඒ නිසා උතනින් තියන්න. හරි. right. දැන් අපෙන් ඇහුවේ ACB කෝණයනේ. ACB කියලා කියන්නේ කවුද? 2යි θ. එහෙනම් අපි θ හෙව්වා දෙකෙන් ගුණ කරලා ලියන්න. ACB සමානයි 2යි θ. එහෙනම් 2 ලිව්වා. θ කියලා කියන්නේ tan inverse 1/3යි. ඔන්න ACB කෝණය අපි හෙව්වා.
ACB කෝණය හෙව්වා. right හරි තේරෙනවද එක් කරපු වැඩේ මෙයා සහ මෙයා අතර කෝණේ tan අගේ හෙව්වා. ඔහොම කරන්න පුළුවන් ඒක. හරි තව විදිහක් තියෙනවා කරන්න ඕන නම් මේ රතු පාට රේඛා දෙක භාවිතා කරලා ඒක මම පොඩ්ඩක් නිකන් කියන්නම් හදන්න යන්නේ ඒක මේ තේරෙන්නේ නැහැ වගේ නම් අල්ලලා දාන්න ක්‍රමයක් තියෙනවනේ අපිට මෙයා චුට්ටක් දික් කරනවා මෙයාත් දික් කරනවා ඒ දික් කරාට පස්සේ මේ තියෙන්නේ මහා කෝණයක් නම් මේ තියෙන්නේ මහා කෝණයක් නම් අනිවාර්යෙන් මෙන්න මෙයා සුළු කෝණයක් වෙන්න බෑ එයා සුළු කෝණය වෙන්න බෑ එතකොට මේ රේඛාවේ අනුක්‍රමණය හොයාගන්නවා මේ රේඛාවේ අනුක්‍රමණය හොයාගන්නවා මෙතන ඇල්ෆා වගේ දාගෙන ඒකට tan ඇල්ෆා ප්‍රකාශයක් ගන්නවා හිතන්න ඇල්ෆා හෙව්වට පස්සේ අපිට ආවා tan ඉන්වර්ස් 2 බෙදීම 3 වගේ එකක් කියලා හරි එතකොට ආවේ මේක යගේනේ එතකොට මේ සම්පූර්ණ සරල රේඛාවක කෝණ 180ක් වෙන්න බෑ 180ෙන් අඩු කරනවා ඇල්ෆා එතකොට 180ෙන් ඇල්ෆා අඩු කරනවා ඒ කියන්නේ 180 කියන්නේ 5 නේ 5 කින් ඇල්ෆා අඩු කරනවා එතකොට අපිට මෙහෙම ලියන්නත් පුළුවන් tan ඉන්වර්ස් 2 බෙදීම 3 ඔහොම ලියන්නත් පුළුවන් මේ කෝණය ACB කෙනෙක් කෙනා ඔහොම ලියන්නත් පුළුවන් මම නිකන් ක්‍රමයක් කිව්වේ තේරෙන කෙනෙක් පොඩ්ඩක් බලන්න මේ එහෙම නැත්නම් අල්ලලා දාන්න ඒක මම ලොකුවට ફોකස් කරේ නෑ එහෙමත් හදන්න පුළුවන් කියන අදහස මම කිව්වේ මම ඕක හදද්දි එහෙමත් මට හිතුණා හරි මම මේ විදිහට කිව්වා හරි ඔන්න ඒක හරි එතකොට නේ හරි දාගන්න අපි ඊතුරු කොටසට යන් ඕකේ බෝඩ් එක මකනවා ඊට කලින් වීඩියෝ එක නතර කරලා දාගන්න හරි දැන් ගන්න ඉතුරු කොටස යනවා අපිට කියනවා ABC ලක්ෂ හරහා යන වෘත්තය SCI ගනිමු ABC කියන ලක්ෂ තුන හරහා යන වෘත්තය මෙන්න A මෙන්න B මෙන්න C ඔය තුන් දෙනා හරහා යන වෘත්තයක් තියනවලු ඒ වෘත්තය S කියලා ගනිමුලු හරි දැන් ඕක නිකන් පොඩ්ඩක් අපහැදිලි වෙලානේ තියෙන්නේ ඒක නිසා මම අලුත් රූප සරණක් කොතනින් දාගන්නම් ඒතර ඔයගලන්ට පැහැදිලි කතන්දරේ ඔන්න කණ්ඩාංග ටික චුට්ටක් මතක තියාගෙන ඉන්න ඕනේ M3 කියලා කියන්නේ මෙයාගේ අනුක්‍රමණය ඍණ භාගයයි හරි බලමුකෝ 2,3 B ගේ කණ්ඩාංගය තමයි 2,3 කියලා මතක තියාගන්න හරි දැන් AB කියලා කියන්නේ මෙන්න මෙතන හිටපු එක්කනනේ ඒකේ කණ්ඩාංග නම් දෙනවා ඒගොල්ලෝ 1,2 කියලා B ගේ කණ්ඩාංග අපි හොයාගත්තානේ 2,3 නේද 2,3 කියලා හොයාගත්තා හරි ඊට පස්සේ එයාට ගහන ලම්බ සමච්ඡේදකයේ C කියන පොයින්ට් එක මේ වගේ තැනක තිබ්බනේ එයාගේ කණ්ඩාංගෙ 3,1 කියලා දුන්නා. හරි. ඒතර මෙයා එකිනෙකට ලම්බකයි. හරි. රයිට්. ඒතර අපිට ගාණ කියන්නේ අපිට ගාණ කියන්නේ ABC A මෙතන B මෙතන C මෙතන මේ L රේඛාවේ සමීකරණයත් අපි ලියාගමු x ධන y ඍණ 4 සමානයි 0යි. හරි. ඔය ABC කියන ලක්ෂ 3 හරහා ගමන් කරන වෘත්තය S කියලා ඒගොල්ලෝ කියනවා. හරි? එයා S කියලා කියනවා. අපිට කියනවා Sහි කේන්ද්‍රය කියන්නේ මොකද්ද? S කියන්නේ මොකද්ද මේ වෘත්තය? වෘත්තයේ කේන්ද්‍රය. අපි අර ඉස්සලා ත්‍රිකෝණයකුත් ඇඳගත්තානේ. ඒක කළු පාටින් ඇඳගමු මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් ඇඳගත්තානේ. Sහි කේන්ද්‍රය S කියන වෘත්තයේ කේන්ද්‍රය 13 බෙදීම 6,11 බෙදීම 6 බව පෙන්වන්නලු. ඔන්න ඕක බව පෙන්වන්නලු. බව පෙන්නලා SC සමීකරණයක් අහනවා. රයිට්. ඕක දෙවිදිහකට හිතන්න පුළුවන් ඉතින්. මම එක විදිහකට හදන්නම්. අපිට මේ වෘත්තයේ සමීකරණයක් ඕනේ. යාගේ කේන්ද්‍රය කණ්ඩායම් ගන්න එපා. ඒ දෙකම ඕනේ. අපි මෙහෙම දෙයක් කරනවා. දැන් කියන්න තරම් ලොකු තර්කයක් ගන්න ඇතුලේ නැති නිසා හදාගන්න මං අපිට අවශ්‍ය වෘත්තය සාධාරණ වෘත්තයක සමීකරණය ඇසුරින් ගන්නවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපිට ඕනේ මේ S කියන වෘත්තයේ සමීකරණය සහ කේන්ද්‍රය කණ්ඩායම්කනේ. හරි. මම මෙහෙම දෙයක් ගන්නවා. S කියන වෘත්තය අපි ගන්නවා x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව ලෙස ගනිමු. ලෙස ගන්නවා.
හරිද? අපිට අවශ්‍ය වෘත්තය S නේ. එයාව මං x වර්ගය දන y වර්ගය දන 2gx දන 2fy දන c සමාන බිඳුව කියලා ගත්තා. ඔතන තියෙන c මේ c කණ්ඩායම එහෙම නෙමෙයි. හරි. දැන් අපි දන්නවා මේ ලියලා තියෙන්නේ සාධාරණ වෘත්තයක සම්මතාකාරයේ සමීකරණය. එතකොට ඕකේ කේන්ද්‍රය ලියන්න පුළුවන් ඍණ g ඍණ f, අරේ ලියන්න පුළුවන් g වර්ගය දන f වර්ගය ඍණ c ගේ වර්ගමූලය කියලා. ඒවා ඉස්සරහට කියන්නම. හරි. දැන් අපිට ගානක් හදාගෙන නැති විශේෂයෙන් ගාන හදාගන්න තර්කයක් නැත්තම්, ඒ කියන්නේ වෘත්තයක සමීකරණයක් ඇහුවොත් වෘත්තයක කේන්ද්‍රයක කණ්ඩායම් ඇහුවොත් එහෙම විශේෂ තර්කයක් නැත්තම් අපි කරන්නේ අපි බලනවා අර තියෙන දත්තසුනේ හදාගන්න පුළුවන්ද කියලා. එහම ලොකුවට කතන්දරේ එහෙම තර්කයක් පෙවුනේ නැත්නම් අපි මොකද කරන්නේ? ඒ අවශ්‍ය වෘත්තය සාධාරණ වෘත්තයක් ලෙස ගන්නවා. කියන්නේ සාධාරණ වෘත්තයේ සමීකරණ ලෙස ගන්නවා. අරගෙන g අකුරයි f අකුරයි c අකුරයි මේකේ දන්නේ නැහැ නේද? g අකුරයි f අකුරයි c අකුරයි අපි දන්නේ නැහැ. නොදන්න පද තුනක් තියෙනවා. එහෙනම් අපි g අකුරයි f අකුරයි c අකුරයි මේ වෘත්තයට ගැලපෙන්නේ හෙව්වනම් හරි නේද? මේ වෘත්තයට ගැලපෙන gfc හෙව්වනම් හරි නේද? එහෙනම් නොදන්න පද තුනක් තියෙනවා. නොදන්න පද තුනක් වෙන සමීකරණ තුනක් ඕනේ. එහෙනම් සමීකරණ තුනක් ගොඩනගන්න මේක ඇතුලේ දත්ත තුනක් තියෙනවා. අන්න ඒක පදනම් කරගෙන මම GFC හොයලා මේකට ආදේශ කරන්නයි යන්නේ. රයිට්. එහෙනම් මගේ තර්කය මේ වෙලාවේ නොදන්න පද තුනයි GFC. ඒ තුන් දෙනාම හොයා ගන්නවා සමීකරණ තුනක් ලියාගෙන ඒවල සමගාමී විදිහට විසඳලා GFC හොයනවා. ඒ හොයන GFC මෙතන ආදේශ කරාට පස්සේ අපිට මේ වෘත්තයේ සමීකරණය එනවා. රයිට්. ඒ විදිහට තමයි මම හදන්න බලාපොරොත්තු වෙන්නේ. තව එක ක්‍රම තියෙන්න පුළුවන්. මම දැක්ක විදිහ මේක මෙහෙම හදනවා. රයිට්. හරි. දැන් බලන්න මේ වෘත්තයේ සමීකරණයෙන් අපි මේක කියලා ගත්තේ. S කියන වෘත්තයේ සමීකරණය තමයි ගත්තේ. එතකොට මේ S කියන වෘත්තයේ පරිධිය මත තියෙනව නේද? A කියලා පොයින්ට් එකක්. එයාගේ කණ්ඩාංග දන්නවා. එතකොට S කියන වෘත්තයේ සමීකරණය මේ 1,2 මගින් තෘප්ත වෙන්න ඕනේ නේද? ඇයි ඒ A කියන පොයින්ට් එක තියෙන මේ වෘත්තය මත. එහෙනම් මට ලියන්න පුළුවන් 1,2 මගින් 1,2 මගින් සමීකරණය තෘප්ත කරයි. මම කළු පාට ලියන්න. 1,2 මගින් සමීකරණය තෘප්ත කරයි. දෙක මගින් සමීකරණය තෘප්ත කරයි. මම 1 2 ආදේශ කරනවා. කාගේද? මෙන්න මෙයාගේ. x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. රචනා ප්‍රශ්නයන්නේ. ඇති තරම් කොළ තියෙනවා හදලා ගන්න තියෙන. x ට 1 දාන්න. y ට 2 දාන්න. x ට 1 දාන්න. y ට 2 දාන්න. c කියන එක නා නොදන්න පද. එකේ වර්ගය 1යි මෙතන 2යි මෙතනින් 2යි g ධන 4යි f ධන c සමානයි බිඳුව. මෙතන 2 1 එකතු වුණොත් 3යි. ඒ 3 එහා පැත්තට යවන්න ඍණ 3ක් කරලා. මෙතනින් එනවා 2යි g ධන 4යි f ධන c කියලා. ඔන්න එක සමීකරණයක් ආවා. එයා අංක 1 කියලා දාගමු. කලින් අර AB හොයන්නත් අංක 1 2 කියලා ගත්ත කමන්නේ අපි අලුතෙන් ආයේ 1 2 3 කියලා ගමු. රයිට්. ඔන්න එක දත්ත එක සමීකරණයක් ගත්තා. GFC අඩංගු. බලන්න ඒ වගේම තව පොයින්ට් එකක් තියෙනව නේද මෙතන? B කියන එක නබව තින්නේ වෘත්තය මත නේද? එහෙනම් 2,3 ලක්ෂ මගිනුත් ඔක තෘප්ත වෙන්න ඕන. 2 3ත් ආදේශ කරනවා. අපි කෙලින්ම මෙතන එකපාරම ලියමු. 1,2 2,3 තවත් පොයින්ට් එකක් තියෙනවනේ මේ C කියන එක නත් වෘත්තය මත. එහෙනම් ඒ කණ්ඩායම මගින් තෘප්ත වෙන්න ඕන. 3,1 මගින් සමීකරණය තෘප්ත කරයි. මේ කණ්ඩායම මගින් තෘප්ත වෙන්නත් ඕනේ, මෙයා මගින් තෘප්ත වෙන්නත් ඕනේ, මෙයා මගින් තෘප්ත වෙන්නත් ඕනේ. ඇයි ඒ? වෘත්තය මත මේ කියන ලක්ෂ්‍ය තුනම පිහිටනවා. ඒ තුනේ සමීකරණ තුනක් ගොඩනගන්න පුළුවන්. එහෙනම් අපි 2,3 ආදේශ කරනවා මෙයාගේ. 2 වර්ගය ධන 3 වර්ගය ධන 2g 2 ධන 2f 3 ධන c සමානයි බිඳුව. තේරෙනවනේ? x තියෙන දැනට 2 ආදේශ කරනවා, y තියෙන දැනට 3 ආදේශ කරනවා. දෙවරක් 2 4යි 3 වරක් 3 9යි මෙතනින් 4යි g ධන 6යි f ධන c සමානයි බිඳුව. මෙතන 4යි g ධන 6යි f ධන c මෙතන 9යි 4යි 13යි එහා පැත්තට ගියොත් ඍණ 13ක් වෙනවා. මෙයාට අංක 2 වගේ ගමු. රයිට්. ඒ ගන්න සමීකරණ ටික මම පොඩ්ඩක් කොටු කරලා පෙන්න ගන්නම් පැහැදිලි වෙන්න ඕන නිසා. රයිට්. ඊළඟට මොකද කරන්න පුළුවන්? ඊළඟට 3,1 3,1 කියන්නේ මේ ලක්ෂ්‍ය. එයා මගින් තෘප්ත වෙන්න පුළුවන්. 3,1 ආදේශ කරමු. තුනකම එක ආදේශ කරනවා මෙයාගේ.
x ට 3 දානවා y ට 1 දානවා. තුන් අරක් 3 9යි 1 වරක් 1 1යි මෙතනින් 6යි g ධන 2යි f ධන c සමානයි 0. මෙතනින් 6යි g ධන 2යි f ධන c 9යි 1යි 10යි එහා පැත්තට ගියොත් ඍණ 10ක් වෙනවා. මෙයාට අංක 3 වගේ ගන්නවා. ඔන්න සමීකරණ 3ක් ගොඩ නැගුවා GHC ඇසුරින්. ඔය තුන් දෙනා සමගාමී විදිහට විසඳන්නයි මගේ අරමුණ. හරි. ඔතන නගල් වීඩියෝ එක නතර කරලා දාගන්න බෝඩ් එක මකලා සමීකරණ 3 එක ළඟට අරගෙන මම විසඳන්න යන්නේ එකපාරම. රයිට්. ඔයා ගණන් හුරු වුණාට පස්සේ ඔය ටික හදාගෙන යන්න පුළුවන්. රයිට්. රයිට්. මෙයාව ලියාගමු 2g ධන 4යි f ධන c සමානයි ඍණ 3යි. අංක 1. මෙයාව ලියාගමු 4ig ධන 6යි f ධන c සමානයි ඍණ 13. අංක 2. මෙයාව ලියාගමු 6ig ධන 2යි f ධන c සමානයි ඍණ 10. මෙයා අංක 3. හරි. හරි. මෙයාව සුළු කරමු. බලමු. ඉස්සෙල්ලා අපි දන්න සමගාමී සමීකරණ තුනක් විසඳද්දී නොදන්න පද තුනක් තියෙද්දි එක පදයක් අයින් කරලා දාලා දෙන්නෙක් ඇසුරෙන් හදාගමු. ඒ කියන්නේ මම මේකේ c අයින් කරනවා ලේසියෙන්ම. මම කරනවා දෙකෙන් එක අඩු කරනවා. දෙකෙන් අඩු කරනවා. මෙයාගේ මේ අඩු කරොත් 4ig ගෙන් 2ig ගියොත් 2ig. 6f ගෙන් 4f ගියොත් 2f. c ගෙන් c අඩු වුණොත් අයින් වෙලා යනවා. ඍණ 13න් 3ක් අඩු වුණොත් ඒ කියන්නේ මෙහෙම. ඍණ 13න් අඩු වෙනවා ඍණ 3ක්. මොකද වෙන්නේ? ඍණ 13 ධන 3 වෙනවා. ඍණ 13ට 3ක් එතකොට ඍණ 10ක් වෙනවනේ. තේරෙනවද? ඒ කෙලිම මම දාන්න මෙතන. ඍණ 10 කියලා එනවා. පද තුනම දෙකෙන් බෙදන්න පුළුවන්. g ධන f සමානයි ඍණ 5යි. මෙයාට අංක 4 වගේ දානවා. රයිට්. ඊට පස්සේ තව c එකක් අයින් කරගමු දෙන්නේ. එක්ක මෙයයි මෙයයි එක්ක මෙයයි මෙයයි. මම මේ දෙන්න සලකන්නම්. 3ෙන් අඩු කරනවා 2. එතකොට c වයින් කරගන්න පුළුවන්. 3ෙන් අඩු කරනවා 2. 6ig ගෙන් 4ig ගියොත් 2ig. 2f ගෙන් 6f ගියොත් ඍණ 4f. c ගෙන් c ගියොත් බිඳුවයි. ඍණ 10න් අඩු වෙනවා ඍණ 13. ඍණ 10න් අඩු වෙනවා ඍණ 13. එතකොට ඍණ 10 මෙතන ඍණ ධන වෙනවා. 13න් 10 ගියොත් 3ක් වෙනවා. ඒ කියන්නේ යාව කෙලිම මෙතන දාන්නවා. මෙයාට ඔහොම ගන්න පුළුවන්. මෙයාට අංක 5 වගේ දානවා. දැන් බලන්න නොදන්න පද දෙකයි සමීකරණ දෙකක් බවට පරිවර්තනය වුණා. දැන් මේ දෙන්න සුළු කරලා GF හොයනවා. මේ දෙන්න සුළු කරලා GF හොයනවා. බලන්න මොකද කරන්න පුළුවන්? අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේ f ගේ ප්‍රතිවිරුද්ධ ලකුණු තියෙන්නේ එකතු කරන්න පුළුවන්. මෙයාගේ සංගුණකත් 4 කරගත්තා. 4 4ෙන් ගුණ කරලා 5ට එකතු කරනවා. 4 4ෙන් ගුණ කරලා 5ට එකතු කරනවා. 4 4ෙන් ගුණ කරොත් 4ig 4ig එකයි 2ig එකයි 6ig වෙනවා. මෙයා 4ෙන් ගුණ 4f වෙනවා. 4f එකයි ඍණ 4f එකයි එකතු වුණොත් කැපිලා ගිහිල්ලා අයින් වෙලා යනවා. මෙයා 4ෙන් ගුණනොත් ඍණ 20ක් වෙනවා. ඍණ 20ට 3ක් එකතු වුණොත් කීයද? ඍණ 17ක් වෙනවා. ඍණ 17ක්. කොහේ හරි වැරදුනානේ. රයිට්. අපිට පොඩි මිස් එකක් වෙලා තියෙනවනේ මෙන්න මෙතනනේ. මෙතන ඍණ 5නේ දෙන්න ඕනේ. ඇයි ඒ? අපිට චුට්ටක් වැරදිලා තියෙනවා. මේ සමීකරණය ආවේ 1 2 ආදේශ කරාට පස්සේ මෙයාගේ බලන්නකො. 1යි 2යි ආදේශ කරාට පස්සේ ඕක ආවේ. මේ සමීකරණේ x දින දැන් 2 ආදේශ කරන්න 1 වර්ගය 2 වර්ගය දන 2g 1 දන 2f 2 දන c සමානයි බිඳුවයි. 1 වර්ගය 1යි 2 වර්ගය 4යි. මම 2යි කියලා හිතන් ලියලා තියෙනවා. එතන වැරදිලා තියෙනවා. 2ig දන 4යි f දන c සමානයි බිඳුවයි. ඒතර 2ig දන 4යි f දන c. මෙතන 4 1යි 5යි. යා එහා පැත්තට ඍණ 5ක් වෙන්නේ. ඔන්න ඔහම සමීකරණය එන්න ඕනේ. එතන මට පොඩ්ඩක් වැරදිලා. මම එතන හදලා දාන්න. මෙතන එන්න ඕන ඍණ 5. හරි. අන්න රතු පෑනෙන්ම හැදුවා එතන. සෝරි ඒක මගේ අතින් උණු වැරද්දා. ඒක මම මෙතන 2 වර්ගය 4 දාලා නැති අවුලක් තියෙන. හරි. සුළු කිරීමේ දෝෂයක් පොඩි. හරි බලමු. දැන් අපි අර කිව්ව විදිහට මෙතනත් වෙනස් වෙන්න ඕනේ. අපි මොකද කරේ දෙකෙන් එක අඩු කරා. මෙයා හරි. මෙයා හරි. c ගෙන් c අඩු වෙන එකත් හරි. ඍණ 13න් අඩු වෙන්න ඕන ඍණ 5ක්. ඍණ 13න් අඩු වෙන්න ඕන ඍණ 5ක්. බලමු. ඍණ 13යි මෙතන ධන 5යි. එතකොට මෙතන කීයද වෙන්නේ? ඍණ 8යි නේද එන්න ඕන. ඍණ 8ක් වෙන්න ඕනේ. ඍණ 13ට 5ක් එකතු කරනවා ඍණ 8ක් වෙන්නේ. එතන ඍණ 8යි. මේ තුන් දෙනාම දෙකෙන් බෙදුවොත් මෙයා g වෙනවා, මෙයා f වෙනවා, මෙයා ඍණ 4ක් කියලා එන්නේ. එයාට තමයි අංක 4 කියලා දාන්න.
රයිට්. මෙයාගේ නම් වෙනසක් වෙන්න අපි සැලකුවේ මේ දෙන්නනේ. ඒ දෙන්න එයාගේ වෙනසක් වෙන්න දෙයක් නැහැ. හරි. දැන් අපි හදමු. දැන් මෙහෙම කරමු. ඔව් 4 4ෙන් ගුණ කරලා 5ට එකතු කරමු. දැන් හරි. දැන් වරදින විදියක් නැහැ. 4 4ෙන් ගුණ කරලා 4 4ෙන් ගුණ කරලා 5ට එකතු කරනවා. 4 කියන්නේ මෙයා. එයා 4ෙන් ගුණ කරොත් 4යි g. මෙයාට එකතු වුණොත් 6යි g වෙනවා. මෙයා 4ෙන් ගුණ කරලා මෙයාට එකතු කරොත් 4f ට ඍණ 4f කැපිලා යනවා. මෙයා 4ෙන් ගුණ කරොත් ඍණ 16යි. ඍණ 16ට 3ක් එකතු වුණොත් කීයද? ඍණ 16ට 3ක් එකතු වුණොත් ඍණ 13යි. ඍණ 13යි. එහෙනම් g ට උත්තරයක් එනවා අපිට ඍණ 13 බෙදීම 6යි කියලා. ඔන්න g එක හෙව්වා. දැන් f එක වෙමු. f එක හොයන්න මොකද කරන්න ඕනේ? 4 2ෙන් ගුණ කරලා අඩු කරා නම් හරිය නේද? එහෙමත් පුළුවන් නැත්නම් ඔය ආපු උත්තරේ මෙතන ආදේශ කරන්නත් පුළුවන්. මම මේ සංගුණක සමාන කරලා g වයින් කරලා f හොයන්න. 4 2ෙන් ගුණ කරලා මෙයාව අඩු කරන්න. සමාන ලකුණුනේ තියෙන්නේ. ඒක නිසා අඩු කරනවා. 4 2ෙන් ගුණ කරලා අඩු කරනවා 5. 4 2ෙන් ගුණ කරලා 2g. මෙයාගෙන් මෙයා ගියොත් 2g කින් 2g අයින් වෙනවා. මෙයා 2f 2f ගෙන් අඩු කරනවා මෙයා ඍණ 4f. මෙයා 2ෙන් ගුණ කරනවා ඍණ 8යි. එයාගෙන් අඩු කරනවා 3. සුළු කරමු. මෙතන ඍණයි ධන වෙනවා. 4f එක 2f එක 6f වෙනවා. ඍණ 3යි ඍණ 8යි එකතු වෙනවා ඍණ 11ක් වෙනවා. f ගාගේ එනවා ඍණ 11 බෙදීම 6යි කියලා. ඔන්න g හෙව්වා f හෙව්වා. ඔය ගමන් c එකත් හොයලා දාමු අපි. c එකත් හොයලා දාමු. මොකද්ද කරන්න තියෙන්නේ? ඔය ආපු g එකයි f එකයි මේ කැමති එක ආදේශ කරන්න. මම එකේ ආදේශ කරන්නම්. එකේ ආදේශ කරනවා. එක කියලා කියන්නේ 2g ධන 4f ධන c සමානයි ඍණ 5නේ. ඕකේ ආදේශ කරනවා. 2g g ට කීයද ආවේ? ඍණ 13 බෙදීම 6. ධන 4යි f. f කියන්නේ කීයද? f කියන්නේ ඍණ 11 බෙදීම 6. ධන c සමානයි ඍණ 5. සුළු කරමු. මෙයා කැපුණොත් 3යි කියලා එනවා. මෙයා 2යි 3යි කියලා කපන්න පුළුවන්. මෙතනින් එනවා ඍණ 13 බෙදීම 3. මෙතනින් එනවා ධනයි ඍණයි ගුණ වුණොත් ඍණ 2න් 11 ගුණ ඍණ 22 බෙදීම 3. ධන c සමානයි ඍණ 5. මේ දෙන්නගේ පොදු හරයක් ගන්න පුළුවන් 3. එතකොට උඩ දෙන්න සුළු වෙනවනේ. කීය දෙන්නේ? 35යි කියලා එනවා. ඍණ 35 බෙදීම 3. ධන c සමානයි ඍණ 5. c උක්ත කරොත් ඍණ 5 මෙහෙ තියෙනවා. මෙයා එහා පැත්තට ගියොත් ධන 35 බෙදීම 3ක් කියලා එනවා. ඔන්න ඔය විදිහට එනවා. c එක මෙතනින් හොයලා දාමු. කෙලින්ම c සමානයි පොදු හරය 3ක් ගත්තොත් මොකද වෙන්නේ? මෙයා ගුණ වෙනවා 5න්. සෝරි මෙයා ගුණ වෙනවා 3න්. ඒතකොට ඍණ 15යි. 35න් 15ක් ගියොත් 20යි. c දෙනවා 20 බෙදීම 3යි කියලා. ඔව් c දෙනවා 20 බෙදීම 3යි කියලා. රයිට්. ඔන්න GHC හෙව්වා. රයිට්. ඔතන එකක් දාගන්න වීඩියෝ නතර කරලා. GHC හෙව්වා. දැන් මොකද කරන්න තියෙන්නේ? GHC හෙව්වා. දැන් මොකද කරන්න ඕනේ? දැන් අපි කේන්ද්‍රය කණ්ඩායමකට මේක බව පෙන්වන්න කිව්වේ. කේන්ද්‍රය කණ්ඩායම හොයමු අපි. හරි. මම මේ සමීකරණ ටික මකලා උත්තර ටික විතරක් තියාගන්නවා. ඔයගොල්ලෝ දාගන්න බෝඩ් එකේ ඉඩ මන්ති නිසා මම මකනවා. හරි. g හොයාගත්ත g කියලා කියන්නේ ඍණ 13 බෙදීම 6යි. f හොයාගත්ත ඍණ 11 බෙදීම 6යි. c හොයාගත්ත 20 බෙදීම 3යි. හරි. ඒ තුන් දෙනාමත් මෙතනින් අයින් කරලා දාමු. ඔන්න ඒ තුන් දෙනා හොයාගත්තා. රයිට්. දැන් කේන්ද්‍රය කණ්ඩායම් නැහුවේ. අපි දන්නවා සාධාරණ වෘත්තයේ මේක නම් මෙයාගේ කේන්ද්‍රය කණ්ඩායම් කොහොමද ලියන්න පුළුවන්? කේන්ද්‍රය ලියන්න පුළුවන් කොහොමද? ඍණ g ඍණ f කියලා. අපි ඒවා තියරි වල දන්න දේවල්. හරි. එහෙනම් අපි කේන්ද්‍රය කණ්ඩායම් ලියමු. ඍණ g හොයලා තියෙන්නේ ඍණ 13 බෙදීම 6යි කියලා. කමා ඍණ f කියලා කියන්නේ ඍණ 11 බෙදීම 6යි. එහෙනම් මෙතන ඍණ ගුණ වුණොත් 13 බෙදීම 6ක් වෙනවා ධන. මෙතන ඍණ ධන 11 බෙදීම 6ක් කියලා එනවා. ඔන්න එහෙනම් කේන්ද්‍රය කණ්ඩායම 13 බෙදීම 6, 11 බෙදීම 6 බව පෙන්වුවා. පැහැදිලි? ඔන්න හරි. කේන්ද්‍රය කණ්ඩායම අරක බව පෙන්වුවා. ඊට පස්සේ කියනවා S කියන වෘත්තයේ සමීකරණයත් සොයන්නලු. හරි.
මේකනේ සමීකරණය කියලා ගත්තේ. දැන් ඒකට අදාළ GHC හොයලා තියෙන්නේ. මේ තුන් දෙනා ආදේශ කරන්න මේක හිනා. එහෙනම් මේගොල්ලෝ ආදේශ කරනවා SC ආදේශය. එහෙනම් x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. එකපාර සමීකරණ ලියන් එමු. ආදේශ කරනවා. x වර්ගය ධන y වර්ගය ධන 2යි g වෙනුවට දාන්න හොයාගත්තු g කීයද? ඍණ 13 බෙදීම 6. x ධන 2යි f වෙනුවට දාන්න ඍණ 11 බෙදීම 6. මෙතන y ධන c සමාන බිඳුව. ධන c නේ. c ට දාමු කෙලින්ම 20 බෙදීම 3. c ට දානවා 20 බෙදීම 3. සමානයි බිඳුව. රයිට්. මෙයාට GFC තියෙන තැන් වලට ආදේශ කරා ඔය හොයාගත්තු ටික. දැන් සුළු කරන්න තියෙන්නේ. දැන් සුළු කරමු. කැපෙන පද කපලයිමු. මෙයා කැපෙනවා 3යි කියලා. මෙයා කැපෙනවා 3යි කියලා. යට මේ 3 ඒවා තියාගෙන කැත නිසා මම සියලු පද 3ෙන් ගුණ කරනවා. එතකොට මෙයා 3x වර්ගය වෙනවා. මෙයා 3y වර්ගය වෙනවා. මෙයා 3 අයින් වෙලා යනවා. ධනයි ඍණයි ඍණ වෙලා ඍණ 13x වෙනවා. මෙතනින් ඍණයි ධනයි ඍණ වෙලා ඍණ 11යි y වෙනවා. මෙතනින් 20 වෙනවා. 20 සමානයි බිඳුව කියලා එනවා. ඔන්න s කියන වෘත්තයේ සමීකරණය අපි හෙව්වා. s කියන වෘත්තයේ සමීකරණයත් අපි හෙව්වා. රයිට්. ඔන්න ඒක හරි. කේන්ද්‍රය අරක බව පෙන්නවා. s කියන වෘත්තයේ සමීකරණයත් මේක බව පෙන්නවා. රයිට්. හරි. දැන් ඊළඟට ගානේ මොකද්ද කියන්නේ? බලමු. තාම ඉවර නැහැ. ඊටු ටිකට යන් අපි. අපි මේක විස්තරාත්මකව මේ ප්‍රශ්නේ සාකච්ඡා කරා. එතකොට අපිට කියනවා එනයින් ඒකමා b ලක්ෂ හරහා හා d ලක්ෂය හරහා යන වෘත්තයේ සමීකරණ සොයන්න. රයිට්. ab හරහාත් යන මම මේ ටික මකන්නම්. අපිට කියනවා AB කියන ලක්ෂය හරහත් යන්න ඕනෙලු. AB ලක්ෂය හරහත් යන්න ඕනෙලු. මෙන්න මේ ලක්ෂ දෙක හරහා යන්නත් ඕනෙලු. D කියන පොයින්ට් එක හරහත් යන්න ඕනෙලු. අන්න එහෙම යන වෘත්තයේ සමීකරණයක් අහනවා. හරි. අපි යඳගමු මෙහෙම. මෙන්න මේ වගේ වෘත්තයක් ගැන නේද ඔය කියන්නේ. හරි. D කියන පොයින්ට් එක මේ වගේ තැනක ඇති. අපි හරියට දන්නේ නැහැ. D ගේ කණ්ඩාංගය ඒගොල්ලෝ දෙනවා 0.3 කියලා. හරි. අපිට කියනවා A ලක්ෂය හරහත් යනවලු. B ලක්ෂය හරහත් යනවලු. D කියන ලක්ෂයක් තියනවලු 0.3 කියලා එයා හරහත් යනවලු. රයිට්. අන්න එහෙම වන පරිදි මෙන්න මේ වෘත්තයේ සමීකරණය අහනවා. මම S1 කියලා ගන්නයි වෘත්තය. ওই වෘත්තයේ සමීකරණය අහනවා. රයිට්. කොහොමද කරන්නේ? රයිට් බලමු. හරි. දැන් අපි හොයාගත්තු ඒවා ගානට ඇඩ් කරලා දාගන්න ඕනේ. ඒවා ඉස්සරහට ඕන වෙන නිසා මේ S කියන නිල් පාට වෘත්තයේ සමීකරණය මම දාගන්නවා 3x වර්ගය ධන 3y වර්ගය ඍණ 13x ඍණ 11y ධන 20 සමානයි බිඳුව කියලා දාගත්තා. හරි. ඒව දාගත්තා. රයිට්. දැන් මොකද්ද කියන්නේ? අපිට කියනවා AB සහ D කියන ලක්ෂ්‍ය හරහා යන මේ රතු පාට වෘත්තයේ සමීකරණය අහනවා. තියරි කැලලක් තියෙන්නේ. බලාගෙන ඉන්න ඒක ඉක්මනට මම මතක් කරන්න. අපි ඉගෙන ගන්නවා තියරියක් මතකද? S සමානයි බිඳුව කියලා වෘත්තයක් තියෙනවා සහ U සමානයි බිඳුව කියලා සරල රේඛාවක් තියෙනවා නම් මේ වෘත්තය සහ සරල රේඛාව එකින් එකට ඡේදනය වීමේදී ඒ දෙන්නගේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම වෘත්තයක සමීකරණය ලියන්න පුළුවන් කියලා S ධන ලැම්ඩා U සමානයි බිඳුව මගේ. අපි තියරියක් විදිහට ඕක ඉගෙන ගන්නවා. මොකද්ද කතන්දරේ? S සමානයි බිඳුව සහ U සමානයි බිඳුව ආයි කියන්න. S සමානයි බිඳුව වෘත්තය සහ U සමානයි බිඳුව සරල රේඛාව එකින් එකට ඡේදනය වීමේදී ඒ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම වෘත්තයක සමීකරණය S ධන ලැම්ඩා U සමානයි බිඳුව මගේ ලියන්න පුළුවන් කියලා අපි ඉගෙන ගන්නවා. ලැම්ඩා කියන්නේ පරාමිතියක් ඇසුනේ. ලැම්ඩා කියන්නේ පරාමිතියක්. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක හොයාගන්න දත්තයක් දෙනවා. දැන් ওই ගානේ හැටියට මේ දෙන්නේ දත්ත ඒක හොයාගන්න තමයි. රයිට්. ඕක තමයි තියරි එක. මම මතක් කරපු එක කරේ. හරි. එතකොට බලන්න මේ AB කියන ලක්ෂ්‍ය කැපෙන්නේ S කියන වෘත්තය සහ මේ AB කියන සරල රේඛාව ඡේදනය වෙන ලක්ෂ්‍ය නේද ඔය? මේ AB කියන එක න චුට්ටක් දික් කරොත් තවත් පැහැදිලි. මේ රේඛාව සහ අපැහැදිලිද? නෑනේ. දැන් ඕකේ හැටියට මේ තියෙන S කියන වෘත්තය. මේ තියෙන්නේ AB කියන සරල රේඛාව. ඒතර මේ සරල රේඛාව සහ වෘත්තය ඡේදනය වෙන්නේ මේ තැන් දෙකේදීනේ.
ඒ තැන් දෙක හරහා යන වෘත්තයේ සමීකරණය අහන්නේ. මෙන්න මේ වෘත්තය අහන්නේ රතු පාට එක්කෙනා. එනවා රතු පාට එක්කෙනාගේ සමීකරණය අපි ලියන්න පුළුවන් නේද? අලුත් එක්කෙනාගේ සමීකරණය ලියන්න පුළුවන් නේද? s ධන ලැම්ඩා u සමානයි 0යි කියලා. මෙන්න මෙයාගේ සමීකරණ ලියන්න පුළුවන් s ධන ලැම්ඩා u සමානයි 0යි කියලා. පැහැදිලි පොඩ්ඩක් මතක් කරපෙක් කරේ. හරි. මම s1 සමාන s1 කියලා නම කපලා දැම්මා. හරි. එහෙනම් අපිට අවශ්‍ය වෘත්තය වෙන්නේ අපිට අවශ්‍ය වෘත්තය ලියන්න පුළුවන්. අපිට අවශ්‍ය වෘත්තය අපිට ලියන්න පුළුවන් කොහොමද? s ධන ලැම්ඩා u සමානයි 0යි කියලා ලියන්න පුළුවන්. s කියන්නේ කවුද? මෙයානේ. s තියෙන තැන එයාව දාන්න 3x වර්ගය ධන 3y වර්ගය ඍණ 13x ඍණ 11y ධන 20. සරල රේඛාවද අප කතා කරා. ලැම්ඩා u කියලා කියන්නේ කවුද? මේ රේඛාවේ සමීකරණය. ඒක හොයාගන්න වෙනවා. ඒක හෙව්වේ නෑ කලින් නේ. එයාගේ ඉතින් සමීකරණය හොයන්න පුළුවන්. එයාගේ අනුක්‍රමණය කලින් හෙව්වා නේද? නෑ එයාගේ අනුක්‍රමණයත් අපි හොයලගමු. වැඩේ පොඩ්ඩක් දිග්ගැස්සෙනවා කමන්නේ. මේ ලක්ෂ දෙකේ खंडाංග දන්නවනේ. මම මේ කරන්න යන්නේ මේ AB කියන රේඛාවේ සමීකරණය හොයාගන්න. මේ රේඛාවේ ලක්ෂ දෙකේ खंडाංග දන්නවා. එහෙනම් අනුක්‍රමණය අපිට ලියා ගන්න පුළුවන්. මම ඒක හොයාගෙන ඉන්නවා ඔක්කොටම කලින්. AB රේඛාවේ අනුක්‍රමණය අපි ලියා ගන්න පුළුවන්. x खंडाංග වෙනස බෙදීම y खंडाංග වෙනස. x खंडाංග වෙනස 3ෙන් අඩු කරන්න 2. බෙදන්න y खंडाංග වෙනස 2ෙන් එකක් අඩු කරන්න. එතකොට AB සමානයි 3ෙන් 2ක් ගියොත් 1යි 2ෙන් එකක් ගියොත් ඒත් 1යි. එහෙනම් 1යි නේද එන්නේ? අනුක්‍රමණය 1යි කියලා එන්නේ. එහෙනම් AB ගේ සමීකරණය අපි හොයලා ගමු. AB හි සමීකරණය අපිට ගන්න පුළුවන්. AB හි සමීකරණය අපිට ගන්න පුළුවන් y ඍණ y dash සමානයි m වාරයක් x ඍණ x dash නේ. y ඍණ y dash කැමති කණ්ඩායමක් ආදර්ශ කරමු. මෙතන කණ්ඩායමක් ආදර්ශ කරමු. y dash කියන්නේ 2. අනුක්‍රමණය 1යි. x ඍණ x dash x dash කියලා කියන්නේ 1යි. ඕක සුළු කරොත් එහෙම අපිට එනවා මෙයා y ඍණ 2 සමානයි x ඍණ 1නේ. සියලු පද එක පැත්තට දාමු. ඒතර x මෙයා මෙහෙට ඍණ y වෙනවා. මෙයා මෙහෙට ගියොත් ධන 2ක් වෙනවා. දෙකෙන් එකක් ගියොත් එකක් වෙනවා. සමානයි 0. මම මෙතන ලියන්නම්. පැති දෙක මාරු කරොත් x ඍණ y ධන 1 සමානයි 0යි. ඔය නෙමේ සරල රේඛාවේ සමීකරණය. AB කියන රේඛාවේ සමීකරණය. x ධන y x ඍණ y ධන 1 සමානයි 0. අපි සාමාන්‍යව සමීකරණේ u කියලා ගන්නෙ නේ. ඔකට තමයි u කියලා ගන්න. මම මෙයා පොඩ්ඩක් පල්ලට වෙන්න දාගන්න. අපිට ගාන හදාගෙන යද්දි මේකේ සමීකරණයක් හොයාගන්න උනා. ඔන්න ඒකත් හැදුවා පැත්තකින්. රයිට් දැන් ආදේශ කරන්න පුළුවන්. u කියලා කියන්නේ මෙයා. s කියලා කියන්නේ මෙයා. එයාගේ වම් පැත්තනේ ගන්න. හරි. s ට දාන්න අරයා 3x වර්ගය ධන 3y වර්ගය ඍණ 13x ඍණ 11y ධන 20 ධන ලැම්ඩා u කියන්නේ කවුද? x ඍණ y ධන 1 සමානයි 0. රයිට්. මේ තියෙන්නේ ඔය රතු පාටින් ඇඳපු වෘත්තයේ සමීකරණය තමයි. රතු පාටින් ඇඳපු වෘත්තයේ සමීකරණය තමයි ඔය මේ නිල් පාටින් ආවේ අපිට. රයිට්. දැන් මේක හරියටම හරි නෑ. දැන් ලැම්ඩා හොයාගන්න බෑ. හරි. දැන් මේ ඇවිල්ලා තියෙන සමීකරණය රතු පාට කෙනාගේ සමීකරණය ඔය ඇවිල්ලා තියෙන්නේ. ඔය රතු පාට කියන වෘත්තය මත නේද මේ d ලක්ෂය පිහිටනවා කියන්නේ. එහෙනම් d ලක්ෂයේ කණ්ඩාංග මගින් මේ සමීකරණය තෘප්ත වෙන්න ඕනේ නේද? හරි. එහෙනම් 0.3 මගින් මේක තෘප්ත වෙන්න ඕනේ. 0.3 මගින් මෙය තෘප්ත විය යුතුය. නැත්නම් තෘප්ත කරයි. හරි. ඒක දෙන්නේ අපිට ලැම්ඩා හොයාගන්න තමයි. එහෙනම් මොකද කරන්නේ? x තියෙන තැනට බිඳුව දානවා, y තියෙන හැම තැනටම 3 දානවා. x තියෙන තැනට බිඳුව දානවා. x තියෙන තැනට බිඳුව දානවා. y තියෙන තැනට 3 දානවා. x තියෙන තැනට බිඳුව දානවා. y තියෙන තැනට 3 දානවා. ධන 20. ධන ලැම්ඩා වාරයක් x තියෙන තැනට බිඳුව දානවා, y තියෙන තැනට 3 දානවා. දැන් ඔක සුළු කරනවා. මෙතනින් නම් බිඳුවයි. මෙතන 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. මෙතන බිඳුවයි. මෙතන ඍණ 33යි. මෙතන ධන 20යි. මෙතන ධන ලැම්ඩා වාරයක් ඍණ 3ට එකක් එදුණු ඍණ 2යි. සුළු කරනවා. 27යි 20යි එකතු වුණොත් 47යි. එකපාරම සුළු කරමුද එහෙම? 27න් 33ක් ගියොත් ඍණ 5යි නේ. 27න් 33ක් ගියොත් ඍණ 5යි. ඍණ 6යි. ඍණ 6යි.
27න් 33 ගියොත් ඍණ 6යි. 20න් 6ක් ගියොත් 14යි. ඒතර මේ සෙට් එක සුළු වෙලා ඉන්නේ 14. අපි ලියන්න පුළුවන් 14 ඍණ 2යි ලැම්ඩා සමානයි 0. මේක සුළු කරොත් එහෙම 14 සමානයි 2යි ලැම්ඩා. ලැම්ඩා සමානයි 7යි කියලා එනවා. ලැම්ඩාට එනවා 7යි කියලා උත්තරය. ඔය එන ලැම්ඩාගේ 7 මේකේ ආදේශ කරන්න ආදේශ කරලා සුළු කරන්න. එතකොට අපිට රතු පාට වෘත්තයේ සමීකරණය එනවා. මෙයාට ඔන්න අංක 6 වගේ දාන්නම්කම. ලැම්ඩා සමානයි 7 ආදේශ කරනවා 6. කතාව පැහැදිලි කියලා මම හිතනවා. රයිට්. මම හදනවා ඔක ඔතන නිකන් දාගන්න මම උඩ ටික මකනවා. රයිට්. ලැම්ඩා සමානයි 7 6 ආදේශ කරනවා. 6 ආදේශය. එන ආදේශ කරනවා 3x වර්ගය 3y වර්ගය ඍණ 13x ඍණ 11y ධන 20. මෙතන දාන ලැම්ඩා. ලැම්ඩාට දාන්න 7. x ඍණ y ධන 1 සමානයි 0. තියරි මතක් කරා මේ තියරි කියලා දුන්නා නෙමෙයි ගාන හදන විදිහ කිව්වේ. දැන් අපිට අවශ්‍ය වෘත්තනේ හොයාගෙන යන්නේ මම මේ ටිකක් මකන්න. රතු පාට එක්කෙනාව තමයි අහන්නේ. දැන් ඉතින් ඔක සුළු කරාට පස්සේ උත්තරයට යන්න පුළුවන්. ලැම්ඩාව හොයාගන්න තමයි මේ පාරාමිතිය හොයාගන්න තමයි ඔය d කියන පොයින්ට් එක කණ්ඩාංග දෙන්නේ. මේක දෙන්නේ ඒක හොයාගන්න තමයි. දැන් ඔක සුළු කරමු අපි. 3x වර්ගය ධන 3y වර්ගය ඍණ 13x ඍණ 11y ධන 20. මෙයා ගුණ වුණොත් 7x වෙනවා. මෙයා ගුණ ඍණ 7y වෙනවා. මේක ගුණ වුණොත් ධන 7 සමානයි 0. 3x වර්ගය මම නිල් පාටින් ලියන්න. 3x වර්ගය ධන 3y වර්ගය. මෙතන තියෙනවා x පද. මෙතන තියෙනවා x පද. ඍණ 13x ට 7x එකතු වුනහම කීයද? ඍණ 6x. ඍණ 6x. ඍණ 11y ට ඍණ 7y එකතු වුනහම කීයද? ඍණ 18y. මේ 20යි 7යි එකතු වුණොත් 27ක් වෙනවා. 27 එකතු වුණොත් 27යි සමානයි 0යි. ඔන්න රතු පාට වෘත්තයේ සමීකරණය අපි හෙව්වා. රතු පාට වෘත්තයේ සමීකරණය අපි හෙව්වා. මොකක්ද දෙන්නේ? 3x වර්ගය ධන 3y වර්ගය ඍණ 6x ඍණ 18y ධන 27 සමානයි 0. රයිට්. ලොකු වෙලාවක් ගියා අපිට මේක ඩිස්කස් කරන්න. හැබැයි පැහැදිලිව පියවරෙන් පියවරට හැම කාරණයක්ම ඇතුළුව සියලු දේ මම සාකච්ඡා කරලා දුන්නා. හරි. ඔතනින් එතකොට 2024 අවුරුද්දේ ඇවිල්ලා තියෙන 16 වෙනි පියෝ පේපරේ 16 වෙනි රචනා ගැටලුව. ඒ කියන්නේ සරල රේඛාව සහ වෘත්තයේ අඩංගු සම්පූර්ණ ප්‍රශ්න උතනින් සාකච්ඡා කරා. අපි සාමාන්‍ය සරල රේඛාවට එකයි වෘත්තයට එකයි දාන්නේ. මෙතන මේ දෙන්න එකටම සෙට් වුණ නිසා තනි වීඩියෝෙන් කතා කරා. පැයකට ආසන්න කාලයක් ඇති. කමක් නැහැ. සම්පූර්ණ විග්‍රහ කරන්න. හරි. එහෙනම් මෙතන මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් අවසන් වෙනවා. යාළුවන්ටත් වීඩියෝ එක ෂෙයා කරන්න, channel එක ගැන යාළුවන්ටත් කියන්න, වීඩියෝ එක like එකකුත් දාගෙන යන්න. ඒ වගේම ඔයාගේ අදහසත් comment එකක් විදිහට දාගෙන යන්න. වීඩියෝ එක මොනවා හරි ඔයාලට තේරෙන්නේ නැති පොට්ටයක් තිබුණොත්, තැනක් තිබුණොත් ඒ කාලේ mention කරලා පහලින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හරි. එතකොට මට ඒක අර ඉස්සරහා වීඩියෝ හදද්දී ඒවා සෑහෙන වැදගත් වෙනවා ඔයගොල්ලන්ගේ comment එහෙම. ඒක නිසා මේ ඔයගොල්ලන්ට තව මොනවා හරි request තියෙනවා නම් මෙන්න මේ පාස් පේපර් ගණන්. ඒ කියන්නේ අපේ channel එකේ දැනට discuss කරලා නැති ඉස්සරහට මේ වගේ ඒවා discuss කරගන්න ඕනේ වගේ නා. ඒවත් කමෙන්ට් එකක් විතර දාන්න මේක තිබ්බොත් හොඳයි මේක තිබ්බොත් හොඳයි වගේ. රයිට් එහෙනම් මම එතනින් සම්පූර්ණයෙන් ඉවර වෙනවා අපි 2024 අවුරුද්දේ ඇවිල්ලා තියෙන 16 වෙනි පියෝ රචනා ගැටලුව. හරි. අපි අලුත් වීඩියෝ ඉස්සරහට ආයෙ අලුත් ගණක් කතා කරමු.